What's up, CMB boys and girls? Welcome to the fourth episode of The Chosen Ones. Yeah, road to the highest stage, aka Behet. In the right side, we have JD representing G20. baby. Yeah, in the building. Also, NASA from down south. මේක ඇවිල්ලා ක්‍රේසි කලබ්‍රේෂන් එකක් ආයි කොල්ලෝ ජීවිතයට එක්ස්පෙක්ට් කරන්නේ නැති. අඩෝ මේක ඇවිල්ලා එපිසෝඩ් වලින් ආපු වාසිම එපිසෝඩ් එකක් කරනවා. නෙක්ස්ට් ලෙවල් එපිසෝඩ් එකක් කරනවා ෂුවර් මේක. කෙලින්ම. මොකද වෙන්නේ JD? එන්නෝ මේ දවස් ටිකේ ඇල්බම් එකේ වැඩ ටික තියෙනවා. ඒ ටික කරගෙන තව EP එකක් තියෙනවා. ඒ ටික කරගෙන නික්ස් එක්ක වැඩ ටිකක් තියෙනවා. නාස මොකද වෙන්නේ? ඉන්නවා බ්‍රදර් ෂේප් ඉතින් මමත් දී වැඩ ටිකක් කරගෙන යනවා සෝලෝ ට්‍රැක් දෙකක් විතර තියෙනවා අතේ ෆ්‍රීකිගේ මගේ වැඩක් අදත් බීට් එකක් කරෙන් හැදුවා එතකොට ප්‍රභාෂණත් එක්කත් තියෙනවා අපේ ශාම්පුතායියත් එක්කත් කරලා තියෙන එක අම්මාට ඒ ට්‍රැක් එකේ ඇල්බම් එකේ දාන්න ඉන්නේ මගේ ෆියුචරින් එකක් තියෙනවා ඉතින් වැඩ ටිකක් කරගෙන ෂේප් එකේ ඉන්නවා නයිස්. එලකිරි. කොල්ලෝ වැඩ. JD, music background එක කොහොමද වාගේ? මියුසික් බෑග්ග්‍රවුන්ඩ් එක කියන්නේ කොහොමද කියන්නේ ඒක? ඒ කියන්නේ ඔයා මියුසික් වලට ආවේ කොහොමද? ඇයි ඔයා මියුසික් කරන්නේ? මියුසික් කරන්නේ overall. ඒ කියන්නේ මම පොඩි කාලේ ඉඳලා දැන් ඔම ලොකු වේගෙන යද්දි එනවනේ ඉතින් අපිට එකට දේවල් ඇහෙනවා ඒවත් එක්ක මට සෙට් වුණා ඉතින් මියුසික් කියන එක හොඳයි කියලා මේ ඊට පස්සේ ඉස්කෝලෙත් බෑන්ඩ් එකේ හිටියා. ඒ වගේ අර මියුසික්ම තමයි කොයි ගියත් තෝරගන්නේ කොහෙට ගියත් කරන්න. ජානර් එකක් වශයෙන් hip hop තෝරගන්න හේතුව මොකක්ද? ජොනර් එකක් වශයෙන් හිප් හොප් තෝරගන්න හේතුව කියන්නේ මං ජොනර් එකක් වශයෙන් හිප් හොප් විතරක්ම තෝරගෙන නැහැ. ප්‍රොඩියුස් කරනවා ඒවත් එක්ක මේ මියුසික් තමයි ඉතින් මට සෙට් වෙන්නේ ෆීල් වෙන දේ කරනවා. නයිස්. නාස ඇයි මියුසික් ෆීල්ඩ් එක ඇයි මේ මියුසික් චූස් කරේ? ඇයි හිප් හොප්? හිපොප් කියන්නේ ඕක ඇති වුණේ මෙහෙම හරිද ඒ කියන්නේ ඒ කියන්නේ මෙහෙම හරිද මට හිපොප් කියන්නේ හිපොප් අහන වෙලේ දවස්වල හිපොප් සැරට අහනවා එතකොට දැන් මලිය තමයි මට කතා කරලා ඉන්වයිට් කරෙත් ඒ වුණාට ඔය මලියයි පුලියයි සීන් එක සැරටම හැවු ලංකාවේ yes ඒ සීන් එක අහලා තමයි ඒක එක්ස්පෙක්ට් කරන්න ඕනේ එකෙන්ම මලිය ආදරයකින්ම මිනිහා ඔය දෙන්නගේ සීන් එක අහලා මායි ජෝනා මායි තමයි අපි දෙන්න තමයි ඔක පටන් ගන්නේ දැන් අවුරුදු 3කට විතර කලින් 3.5 විතර කලින් පටන්ගෙන අපි දෙන්න දානෝ සෙල්ෆි රැප් දානෝ බ්ලැක් ඇන්ඩ් වයිට් දාන්නේ අර කලින් scene එක පුලියා පලියා වෙනම සීන් එකේ බ්ලැක් ඇන්ඩ් වීඩියෝ සීන් එක මේ සීන් එක දාලා එහෙම දැම්මා ඊට පස්සේ දාලා අර මේ පොඩි කැලලක් කරේ මේ වෛරල් වුණා ඊට පස්සේ ඉතින් සින්දු ආසාවට තමයි කරන්නේ මචං ඒ කියන්නේ හොබි එක ඒ කියන්නේ මගේ ජොබ් එකක් නෙවෙයි මම ප්‍රොඩියුසින් කරන්න දන්නෙත් නෑ අර මේ ප්‍රොඩියුසර් මගේ ෆ්‍රීකි දැන් ෆ්‍රීකි ගහලා දෙනවා ෆ්‍රීකි තමයි ප්‍රොඩියුසර් රෙස්පෙක්ට් ෆ්‍රීකි එතකොට එහෙම තමයි ඉතින් මොනවද තියෙන ප්ලෑන්ස් නාසා 2026 බෙහෙත් කොන්සර්ට් එකට? බෙහෙත් කොන්සර්ට් එකට අනිවාර්යෙන් ගහනවා අන්රිලීස් ට්‍රැක් එකක් දෙනවා එකෙන්ම හොඳ භාණ්ඩයක් හොඳ භාණ්ඩයක් දෙන එක හොඳ භාණ්ඩයක් කොල්ල බලාගෙන හොඳ භාණ්ඩයක් දාන්න නැතුව තියන් ඉන්නේ එළිම මේ මුරලි දංග පන්දු වාස් දැන් මේ බාස් මගේ බාස් වලින් මාස් වලට බේරෙන්න නැහැ chance ඇඩ්වාන්ස් level talk දෙන්නේ beginner level නැහැ pass උඹලා දනගාද්දි පාත් වෙන්න දෙන්නේ වදා මාත් JD මොකද වෙන්නේ? අලුතෙන් වැඩමුණ හරි දානවද 2026 බෙහෙත් ස්ටේජ් එක? 2026 දානවා අනිවාර්යෙන්ම දානවා මේ අවුරුදු වැඩ කරන්නම තමයි ඇත්තටම ફોකස් එක තියෙන්නේ. Nice. EP එකක් දානවා බ්ලැක් මම්බත් එක්ක. wow shout out to Black Mamba. shout out to Black Mamba. ඒක නම් ළඟ වෙටෙයි. ඔව් ඒව තමයි. අපිට ඒක බෙහෙත් එකේ ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ යාළුවෝ ළඟවත් නෑ ලීක් වෙලා එහෙම ඒතර එක්ස්ක්ලූසිව් විදිහට තියෙන්නේ. Nice. JD 2025 කලින් අවුරුද්දේ බෙහෙත් මොකද හිතෙන්නේ? මොකද හිතෙන්නේ? ආතල්ලයක් ගත්තේ අපේ පට්ට ආතල්ලයක් ගත්තේ අපි ආටිස්ලා විදියට ඒ විදියටම ක්‍රවුඩ් එකටත් ඒ වගේම නෙක්ස්ට් ලෙවල් ආතල්ලයක් දුන්නා. ඒකෙන් ඇත්තටම හිප් හොප් වල දෙයක් පෙන්නවා. හිප් හොප් කියන්නේ මේකයි. දැන් ලංකාවේ හිප් හොප් තියෙන්නේ මෙතන. yes මිම්ම එතනින් පෙන්නවා. ඊට පස්සේ තමයි ඇත්තටම ඒක තේරුණා එදා ඉතින් ආපු කට්ටියට ඒ වගේම පර්ෆෝමන්ස් එකත් ඇත්තටම මේ ක්‍රවුඩ් එකේ මාර chance එකක් දුන්නා. ඒ කියන්නේ opportunity එකක් දුන්නා අපිට. ඒ වගේ මේකෙන් මේ ස්ටේජ් එකකින්
Yeah. පොෆෝම් කරන්න ඇත්තරම පදනමට එකෙන්ම රැක්ස්පෙක්ට් අනිවාර්යෙන් නාස මොනවද තියෙන ප්ලෑන්ස් 2026 බේත් කොන්සර්ට් එකට මොනවද කරන්න ඉන්නේ අන්රිලිස් එක ගාලා වෙන මොනවද තියෙන plans? සැක් ගහනවා ඊට පස්සේ ෆ්‍රීකිත් එක්ක ඔය ෆියුචරින් කරපුවා තියෙන ඒවා ගහනවා. ඒකට ශාන් අයියත් එනවයි කියලා කතාවක් තියෙනවා. ඉතින් මිනිහෙක් මට තාම ඇහුවේ ආලි ඉවර වෙලා ඉතින් මිනිහා ගහුවා මිනිහත් එක්ක ආපු ට්‍රැක් එකක් ගහනවා. මම ඉතින් තියෙන සෝලෝ ටිකයි මොනවා හරි බලන් ඉන්නේ තින්නේ. මඩු තියන් ඉන්නේ තියාගින්නේ දාන්න බෙහෙත් පිරලා දෙන්න බෙහෙත් තියෙනවා. බෙහෙත් දෙන්න තියෙන බෙහෙත් නාසා ඔයාගේ ඩිස්කෝග්‍රැෆියෙන් ඔයා කැමතිම ට්‍රැක් එක මොකද්ද ඔයාට ෆීල් වෙන ට්‍රැක් එක මොකද්ද? මගේද? yes මගේ කියන්නේ මචං එහෙම මට එකක් කියන්න බෑ. මට මගේ ඔක්කොම ෆීල් වෙනවා. ඒකනේ මම කරන්නේ. අනිවාර්යෙන් ආටිස්ට් කෙනෙක්ට ඒ කියන්නේ හදන හැම ට්‍රැක් එකම ෆීල් වෙන අනිවාර්යෙන් ෆීල් වෙනවා. හැබැයි මෙහෙමයි අර පළවෙනි ට්‍රැක් එක බලනකොට අද ගහන ඒවත් එක්ක තේරෙනවා සෑහෙන වැරදි හදාගෙන කියලා. අර එහෙම දෙයක් තියෙනවා. ඉම්ප්‍රූව්මන්ට් එක මේ එහෙම දෙයක් තියෙනවා. ඒ වුණාට මේ කැමතියි මචං. ඔක්කොම කැමතියි. yes ඒ කියන්නේ මම වැඩිපුර මගේ ලිරික්ස් තියෙන්නේ මචං මගේ ලයිෆ් ස්ටෝරි තමයි. මම දකින්න දේ කරන දේ කියන දේ ඉන්න විදිය ඕක තමයි මම ලියන්නේ. අර ඒකත් එක්ක ඉතින් මට එපා වෙන්නේ නැහැ. ඒක තියෙන්නේ මගේ කතානේ මචං. ඒ කියන්නේ මගේ කතා ටික මතක් වෙන එකක් නැහැ. JD ඔයාගේ ඩිස්කෝග්‍රැෆි එකේ තියෙන ඔයාගේ ආසම ට්‍රැක් එක කියන්නේ වයිරල් ගියපු එක නෙවෙයි. ඔයා හිතන්නේ මේක තමයි මගේ හොඳම ට්‍රැක් එක. මේක තමයි JDව රෙප්‍රසන්ට් කරන ට්‍රැක් එක. ඒ වගේ ට්‍රැක් එකක් තමයි මාව රෙප්‍රසන්ට් කරන ට්‍රැක් එකක් තමයි කියන්නේ මං කොහොමත් මගේ ලිරික්ස් වල තියෙන්නේ අපේ හුඩ් එකේ විස්තරේ. ඒ කියන්නේ ඉන්න මිනිස්සුන්ට වෙන්නේ මොනවාද? ඒ වගේ වාතාවරණකින් අපි එන්නේ මෙතනට. එතකොට ඒ කතන්දර ටික තමයි තියෙන්නේ. එතකොට මගේ හැම ට්‍රැක් එකකම ඒ වගේ මට ෆීල් වෙන තැනක් තියෙනවා ගොඩක්ම. ඒ කියන්නේ ජීවිතෙත් එක්ක සම්බන්ධ. ඒවත් එක්ක ගත්තම ඔය දැන් අද මම බොහෝ විට දායි මේ බීට් එකත් එක්ක ඒ ට්‍රැක් එක ඔය කට්ටියට පෙන්නන්න. nice there are boys and girls අපි යමු අපේ සෙෂන් එකට. session 2 freestyle session 2 representing G20 JD in one side and representing south side Nasa we are in the other side South side in the building. Let's go DJ Hiranya, you know what to do. Yeah, chosen one road to the highest stage, aka Behe representing G20 JD and representing south side Nasa in the building. Let's go. Let's go. මම්බැස්සා පාරට මොනව කරත් කරන්නේ මං ගානට ලොකු පොරවල් නෑ මට ආසම වහින්න රෑවෙල පාරට ස්ටෙප් දැම්මා තාලෙට මතකද රශ්මිකා ආදරේ උඹලට මල්ලික් වෙන වැල්ලට හෙල්ල රැපගේ මුද බං අපි මුදුනට ඇත්දැහි වෙන්නේ කිසි දෙයකට ආදරේ කර හදවතික කෙල්ලට වල බැස ගෙවියන හත් වසරට මම නොදෙනිම ඇදිලනේ මත්‍ර කුසට පොළොව අගතනවල වැලනේ මූණ දෙනවා ආවත් මරුවන මම දාලා තියෙනවා සමසරුවට වෙන්නට මවල තියෙන මේ මාරම ආතල් ලෝකයක් සිටියම බැලුවම පෙනෙන්නේ මේකද එක්තරා විදියක ගෝලයක් Let's go. Let's go. Let's go. Come on. Then old school. Takunu Colombo, baby. G20. Hey, Yeah, we're here. hey. Mamba. ජීවිතෙන්ම සාදයක් ඕනේ නෑ කසාදයක් සාතරයෙන් පිළිගන්න වාතරෙන් ඔයාවම කාමරේට ඇවිත් ගංජා දුම්බලා වෙපාවයන් පාවි ඇවිතයන් මුතු රැල්ලේ සැප අරන් ජීවිතේ දුකයි උඹලගේ හිතේ එකයි කටේ එකයි ඈත් කළ වෛර හිතෙන් අතින් ඕන පෆ් දෙකයි අහස් තලේ පාවෙලා ඇස් රතු බර වෙන මෝස්තරේ නවත්තන්නේ හඳ උඩම මගේ අහස් යාත්‍රේ කොල්ලෝ සෙට්ටුනාම හවස විහිළු සමග කොලොප්පා මෙසිබ රෝල්ල දාලා ගනිබ තෝල කඩල මොරොක්කෝ අමුත්තොන්ට සත්කාරය බෝඩරේට අලුත්නා නික්සරංගේ වසවිස උඹ අහලව නැති අලුත්නා ජෝකි නෙමේ ඇත්ත කිව්වේ ඇයි උඹලට ඇඩිලා උඹලා කට්ට කාලා මැරිලා අපි හත්ත කාලා වැදිලා තොප්පි
ලිපිය අපි පාස් කරේ උඹේ ඔලුවට වැටිලා වරෙන් ගෙන්ද ගම් පොළවට බලපන් සමාජෙ ගැටිලා ඉස්සර කොළඹ වටේ 2 ස්ටොප් එකේ ඌබ කසාඩි ආතල් අපි කුල් ස්පොට් එකේ රස්තියා දුවට නනිමාවක් නෑ ෆුල් ස්ටොප් එකේ කොමාවක් මිසක් නෑ හැරණු කුල්ලෝ අපේ සෙට් එකෙන් කොළඹ කෙල්ලෝ සුන්දරයි කට තියෙන කම්ම වැහිලා උන්දත් ගලවන විදිය දැකලා ඩෙන්ටිස්ලට ඇහිලා පැදිලා මුහුදු හුණගෙලුණු අපි කන්නේ ලනු හවස් වෙද්දි හෝමිස් ඔටෝමැටික් විනෝදේට යමු ෂෝටිලාගේ මේකප් කොල්ලෝ වෙනවා බ්‍රේකප් තවත් උන්ට මේ ප්‍රශ්න නෑ උන් හොයන්නේ ෆ්‍රී කැප් පවර් රිසෝස් ෆාමසිකෝස් MBBS උපාධි නීතිය ගැන හසල දැනුම හැමදාමත් උසාවි එන තප්පරේ මිලි මාරයාට බිලි උනත් සුමි බොයිස්ලා අතල්ලෙක නැවගිලුණා ජොලි ඇයිටොනයිට ජීවත් වෙලා ගෙවන්නේ ගිනි පොලි අපි හොයලයි අපි ගාන්නේ හම්බ කරප මුලින් සතුටේ නිමාවක් නෑ සුරපුර මැද අතල්ලෙක වැටි අතර පතුර අසුරු හිටියොත් නම් අපදානම දෙඩි පැත්ත ගෑනු ගන්න දත්ත Google එකේ නැති මගේ මැප් එකටම GPS කොළඹුරට උඩින් වැරද්දකට නෙමේ පුතේ පුරුද්දටයි නඩු ඇඟිලි පුරුක් කොලට මුදු දැම්මට හොයපු සල්ලි කුඩු හිප් හොප් රැප් වලින් අනින්නේ කලුනිකායේ ටොකු ටිප රොත්තු උගුල් වලට අහුවෙන්නේ නැහැ කකුලකුවට පිරිස් බලේ මව පාලා සිරස් තලේ දැම්මට ඔබ දනිස්සෙවත් නැහැ සෙල්ලම මන් දින්නද්දි ගැම්මට උඹට දෙන්නේ උනට ડોක්ටර් JD පැරසිටමෝල් කොළඹ කොල්ල භයානකයි උන්ට පැරසිටමෝල් Let's go. Classic never dies, bitch. ඒ බිව්ව කලින් කවුරු පෙව්වේ නෑනේ බලින් මම බීපු දවස මුලින් පටන් ගත්තේ මේක මලින් මම පටන් ගත්තේ ගලින් තාම එන්න බෑනේ වලින් කවුරු කිව්ව දැම්බ වරෙන් ගානගේම ගානේ මොල් අපි ගියල්ලේ සිපාර තියාගෙන නැතින වටේකින් උඹල නෙමි අපි අදහන්නේ අපේකින් මට වැඩක්ම නෑ කළු සල්ලි සතේ නැතිම උනොත් සල්ලි ගන්න පුළුවන් අයට කඩේ එනව කිව්වොත් ඇවිල්ලා ඇති එනව කිව්වොත් ටයිම් එකට ගොඩක් උඹ සෙට් නෑ මොකද උන්ගේ තියෙන ලයින් එකට පොඩි එකෙක්ගේ සෙල්ලම් බඩු අරන් ඇවි Name ala pala podi untiga TikTok ga live Sri Lankan pisso famous TikTok nisa kollek pelalenawa kellek nisa kello pelalenawa mama nathi nisa mata divinasa ganna ba imbak nisa mama pimbat ඇති කොම කත මගේ සරයි පොඩි උන්ට උහුලන්න බෑ වචන බරයි අපි දෙයක් කරොත් එය වෙන්න උනුත් කරයි අපිව කොපි කරපුනුත් කරයි හොඳ ඉස්මත්තු කරන් සත තියන් ඉන්නේ පැත්තකින් කටු කන්නේ ඉපදුන්නේ නැමල් වත්තකින් කීයද හොඳ ගත්තම රොත්තකින් Hey. Let's go. Straight fire from both of. Make sure to subscribe. JD Diego G20 Southside NASA. Southside Glamour. Shout out to the DJ. Let's go, baby. Shout out to the crew. Shout out to the sun. Shout out to the producers. Let's go, CMP Chosen One. Let's go, baby. We are here. What? Hey. JT Boys from the ghetto අපි මාරය එක dance බේසි තිබ්බට මදි මේකට ඕනේ advance බයන්නක තත්ත්වෙ මේ chance දෙන්න ගාන්ස් හුඩ් එකේ කොල්ලෝ මොරල්ලෙන් වගේ වප්සන් Boys from the ghetto අපි මාරය එක dance බේසි තිබ්බට මදි මේකට ඕනේ advance බයන්නක තත්ත්වෙ මේ chance දෙන්න ගාන්ස් හුඩ් එකේ කොල්ලෝ මොරල්ලෙන් වගේ වප්සන් අපේ බෝඩර් ජනා කීරන මිනිස්සු අසවිසි ජරා ජීරන නොයෙක් කුන් අරගති ජරා තීරන මම්මගේ හීනය කරා පීනන එකෙක් දොලි තැල්ලෙගිනි අපි ඇපිදිනවා මහතවාලේ මත්ලොලි සන්තෝසෙගෙනි යතහඩුවාලේ ගෙදර කොට දෙව රූප මාෆියා වසාලේ එලෝඩ් කරන්ගිනි අපි සුට් එකට මම්මගේ පාරේ මගේ මොවානේ කෙමෙ නැදියන්නේ දිනුම කරාමේ බිල්ල ගාලා ගියත් කන්ද සටන කරානේ එක නිසා උඹ හෙව්ව සටනේ විරාමේ දුල් වැහින කරා පිවිසීම සමුවරම් වත්තේ කපු නඩු වලි තම පන්නරි ගත්තේ දැක හින හැබැ කරනි මාව ඇත්තේ ආසාවල් නෑ මගේ අන්තිම පත්‍රේ නෑ මද දිමලේ නෙක බ්‍රේක් ජෙඩි ෆුල් මීටරෙන් ගේම් එක ප්ලේ අතිපයින් විසදන බ්‍රේන් එක ගේම් හැමදම හවසට ෆුල් එන්ටර්ටේන් Boys from the ghetto අපි මාරය එක dance බේසි තිබ්බට මදි මේකට ඕනේ advance බයන්නක තත්ත්වෙ මේ chance දෙන්න ගාන්ස් හුඩ් එකේ කොල්ල මොරල්ලේ වගේ බක්සන් Let's go, JD. ආපු සෙෂන්ස් වලින් වාසිම සෙෂන් එකක් ගියා. Straight fire. Respect. අර ඒ කියන්නේ බෙහෙත්
මේ චෝසන් වන්ස් එපිසෝඩ්ඩල කියපු වාසිම එපිසෝඩ් වාසිම කලබරේෂන් ඇත්තම මේක නාසයි ජේඩ එනම් ගර්ල්ස් and boys අපි අපේ 4th එපිසෝඩ් එක ඉවර කරනවා මේ විදිහට thank you so much JD ආවට ඒත් එක්කම නාසා thank you so much ආවට opportunity එක දුන්නාට ඒකට respect පදනව let's go රෙස්පෙක්ට් ඒ වගේම ඔයාලටත් රෙස්පෙක්ට් thank you so much brother. Thank you so much brother. අපි අනිවාර්යෙන් බේත් කොන්සර්ට් එක සෙට් වෙමු ප්‍රී රෙජිස්ටර් වෙන්න අනිවාර්යෙන් බේත් කොන්සර්ට් එක ගිහිල්ලා අනිවාර්යෙන් මැච් එක ගිහිල්ලා බයි කරන්න ඔක්කොම ගන්න අනිවාර්යෙන් අපි බේත් කොන්සර්ට් එකේ සෙට් වෙමු thank you so much guys bye bye බෙහෙත් You were there. You felt it. Yes, so the morning rap. This wasn't just a show. This was a takeover. Sri Lanka's highest stage for hip hop. Patu angka bindua ekai ilak. Ekai hatara malia yaluwa tikai mitara tamai kerala innen natara. The energy. The crowd. August 8th, 2026. Early bird tickets out now.